හායි යාළුවනේ කොහොමද ඔයාලට? ඔයාලා ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද අපි පොඩි වැඩක් කරන්න තමයි යන්නේ. අද අපි ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් හදන හැටි තමයි ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් ඒකට අවශ්‍ය ලස්සන ගල් ටිකක් හොයාගෙන ඉන්න මං ඉක්මනටම අයියා එක්ක පල්ලෙහා ඇලට ගියා. ඇලට ගියාම මට ලස්සන ගල් ටිකක් වගේම ලස්සන පැල ටිකකුත් හම්බුණා. ඇලේ සද්ද නම් පොඩ්ඩක් වැඩි. ඉතින් අපේ ඇලපාර ලස්සනයි නේද? පුංචි දියැලක් තමයි ඉතින් කඩාගෙන වැටෙන්නේ. ඉතින් මම ඉක්මනට මට වමනා කරන ගල් ටිකයි තෝරගත්තා. එක ලස්සන ගල් තියෙනවා. තිරිවාණ ගල්, කළු ගල්, නිරන් මිශ්‍ර ගල්. එක අයිටම් ලස්සන ගල් තියෙනවා. ඉතින් මට වමනා ගල් ටික මම එකතු කරගෙන යන්නේ හැමදාම වගේ ඇලට එනවා අයියා එක්කම. ඇන්තූරියන් හිටවන්නත් මට ඕන කරන බොරළු එහෙම ගෙනියන්නේ මං ඇලට ඇවිල්ලා තමයි. ඉතින් යාළුවනේ ඉන්ඩෝර් ප්ලාන්ට් විදිහට අපිට භාවිතා කරන්න පුළුවන් ලස්සන ගස් ගොඩාක් ඇල දෙපැත්තේ තියෙනවා. මේත් ඒ වගේ ගස් ටිකක් හරිම ලස්සනයි. අපි හැමෝම අවට පරිසරයේ ඉන්ඩෝර් ප්ලාන්ට් විදිහට තෝරගන්න පුළුවන් ගස් ටිකක් හොයාගමු. මොකද සල්ලි වේදම් කරන්න ඕනේ නෑ අපිට ගේ ලස්සන කරගන්න. අපිට අවට පරිසරයෙන් හොයාගන්න පුළුවන් ලස්සන ගස්. ඉතින් අද ඔයාලට මගේ විදියට ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් දීර්ඝකාලීන නිවස ඇතුලේ තියන්න පුළුවන් විදිහට හිටවන හැටි පෙන්වන්න තමයි යන්නේ. ඒ හින්දා මම අද අක්කපාන පැලේකුත් මේ ලස්සන පැලේත් මට හම්බුණා. ඒව දාලා එන්න හිතුන්නේ නැහැ. ඉතින් මම එයාවත් අරගෙන මාව ඔයාලට හිටවන හැටි පෙන්වන්න. මෙයාට නම් ගොඩාක් වතුර ඕන ගහක්. මොකද වතුර වැඩිම තෙතමනේ තමයි මෙයා හිටියේ. එයාවත් මම අරන් ආවා ඔයාලට හිටවන හැටි පෙන්වන්න. ඉතින් එන මගට මම තව පැලයක් හොයාගත්තා. මේ වැල් කොහිල වර්ගයක්. මේ වැල් කොහිල ශාකයේ සුදු පාට ඉර යන එක. මේකත් හරිය ලස්සනයි. මේ කොළ පත්‍ර බෙදිලා තියෙන හැටියට ගේ ඇතුළ ලස්සන කරන්න අපිට භාවිතා කරන්න පුළුවන් ලස්සන ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදිහට. ඉරේලි අඩු වුණාම තමයි මේ වැල් කොහිල ශාකයේ මේ විදිහට සුදු පාට ඉර එන්නේ. ඉතින් ඉස්සෙල්ලා මම ඔයාලට වීදුරු බෝතලේ ඇතුලේ වතුර දාලා හදන පැලයක් හිටවන හැටි පෙන්වන්නම්. මේක ගොඩක් අයට ලේසි ක්‍රමය වුණාට මේකේ පැවැත්ම පැලයක ගොඩක් අඩුයි. මොකද වතුර තියෙන පෝෂණය ඉතාමත් අඩුයි. පස් මාධ්‍යයේ හිටවන තරම් පැලේ වර්ධනය වෙන්නේ නැහැ. මුල් අද්දවා ගැනීමට අපිට මේ භාවිතා කරන්න පුළුවන්. ඉතින් අපි ඇලින් අරන් ආපු ගල් වලින් පොඩිම ගල් ටික තමයි මම මේකට භාවිතා කරේ. ඉතින් මම මේකට දාන පැලේ විදිහට භාවිතා කරන්නේ මනි ප්ලාන්ට් එකක්. මනි ප්ලාන්ට් එකේ පැලේ හොඳට හැදිච්ච අත්තක් තමයි මම අරගන්නේ. ඉතින් අග්ගිස්සර වෙන කොළ ටික ඉවත් කරලා මම ඒක ඇතුළට මේ විදිහට දානවා. එක අතු කෑල්ලක් මදි. ඒක ලස්සනට පිරිපුන් විදිහට පේන්න මම තව අතු කෑල්ලක් ඒ විදිහටම කපාගෙන කොළ ඉවත් කරගෙන තියෙන්නේ. ඉතින් මේක හොඳ මුල් අද්දවා ගැනීමේ ක්‍රමයක්. මේක සාමාන්‍ය කාලයක් ගේ ඇතුලේ තියන්න පුළුවන්. ඊට පස්සේ මුල් අද්දවා ගැනීමෙන් පසු පස් මාධ්‍ය එකතු කරලා අපිට ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදිහට ස්ථිරව මේක ගේ ඇතුලේ තියන්න හදාගන්න පුළුවන්. ඊළඟට අපි පස් මාධ්‍ය භාවිතා කරමින් ඉන්ඩෝර් ප්ලාන්ට් එක හිටවන හැටි බලමු. ඒ පස් මාධ්‍ය සකසා ගන්න අපිට අවශ්‍ය වෙනවා පොඩියට කපාගත්ත පොල්ලෙලි කැවිලි කොටස් 1යි. මතු පිටපස් සහ කොම්පෝස්ට් මිශ්‍ර පස් කොටස් 2යි. වැලි කොටස් භාගයයි. කොහොබත් කොටස් 1යි. ඉතින් අපි පොඩි පොල්ලෙලි කෑලිත් අරගෙන කොහොබතුත් භාවිතා කරන්නේ අපිට මේ පස් මාධ්‍යයේ වතුර සාමාන්‍ය මට්ටමක් රඳා පවත්වා ගන්න අවශ්‍ය නිසා මේ වතුර එකතු කරන්න බෑ අපිට ගේ ඇතුලේ තියෙන ප්ලාන්ට් වලට. අවම වශයෙන් සතියකට එක සැරයක්වත් පැලේ එළියෙන් තියලා හිරු එළිය අවශ්‍ය පෝෂණයට පොහොර වතුර එකතු කරන්න ඕන. ඉතින් අපි ඉන්ඩෝර් ප්ලාන්ට් එක සරස ගන්න මම ඊට කලින් භාවිතා කරපු සුදු තිරිවාණ තමයි ඒ. ඇලෙන් ගෙන ආපු මේ තිරිවාණ ගලුත් භාවිතා කරනවා. ඉතින් මේ පස් මාධ්‍ය අපි හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. දීර්ඝකාලීනව පැලයක් තියාගන්න අවශ්‍ය පස් මිශ්‍රණය ගැන ඔයාලට කිව්වා වගේම කිසිම වියදමක් නැතුව අපිට ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් හිටව ගන්න හැටි මම ඔයාලට කියලා දෙන්නම්. අපේ හැමෝගෙම ගෙවල් වල විසික් කරනවනේ මේ කාසි කැට. මම අද පෙන්වන්නම් ඔයාලට මේ කාසි කැටෙන් ලස්සන ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් නිවස තුල තියන්න ලස්සනට හදාගන්නේ කොහොමද කියලා. මල් පෝච්චි සඳහා කිසිම වියදමක් කරන්නේ නැතුව අපි අහක දාන මෙම කාසි කැට වලින් තමයි අද හිටවන්න යන්නේ. ඉතින් මේ කහපාට කාසි කැටෙන් උඩ කෑල්ල මං කපලා දැම්ම. මං ඒක වතුර වැඩි තැනින් ගත්ත ලස්සන පඳුර තමයි හිටවන්න කල්පනා කරේ. මොකද ඒකේ යට සිදුරක් නෑ, වතුර බහින්නේ නෑ.
ඒකට සාමාන්‍ය ගාන වතුර දැම්මහම ඒ ගාන පැවැත්වෙනවා. ඉතින් මේ හාවගේ කැටේ නම් යට සිදුරක් තියෙනවා. ඉතින් අපි බලමු මේ කොහොමද මේ පැල ටික හිටවන්නේ කියලා. ඉතින් මම මේ පැලෙත් තෝරගත්තා. මේක නම් නම දන්නේ නෑ මං. ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදිහට තෝරගන්න පුළුවන් ලස්සන පැලයක්. ඉතින් යාළුවනේ ඔයාලටත් අවට පරිසරයෙන් මේ වගේ ලස්සන පැල හොයාගන්න පුළුවන්. සල්ලි වියදම් කරන්න ඕනේ නෑ අපිට නිවස ලස්සන කරගන්න. නිර්මාණශීලී S2කින් පරිසරය දිහා බැලුවොත් ඔයාලටත් මේ වගේ ලස්සන ගස් හොයාගන්න පුළුවන් ඔයාලගේ නිවස තුල ලස්සන එකතු කරගන්න. ඉතින් අපි බලමු මේ පැල ටික කොහොමද නිසියාකාරව පිළිවෙලකට හිටවන්නේ කියලා. ඉතින් අපි ඉදිරියට මල් බඳුන් සඳහා වියදම් කරන මුදලත් ඉතුරු කරගමු. මොකද අපි එදිනෙදා ජීවිතේදී අපි ගෙදරින් අහක් කරන පෝසිලන් බඩු, මල් වාස්, පරණුණු වළම් පිඟන් බඩු වලින් අපිට පුළුවන් නිර්මාණශීලීව තීන්ත ටිකක් ගාලා ලස්සන පේන්ට් එකක් කරලා ගේ ඇතුළ ලස්සන කරන්න භාවිතා කරන්න. ඉතින් අපි මේ භාජනයට සාමාන්‍ය මට්ටමක් වෙනකම් පස් මාධ්‍ය එකතු කරලා අපි අර පැලේ හිටව ගන්නවා. ඒ පැලේ හිටවගෙන දෙපැත්තෙන් සාමාන්‍ය මල් පෝච්චියේ අඟල් කාලක් වගේ හිටින විදිහට පස් මාධ්‍ය එකතු කරලා නවත්ත ගන්නවා. මොකද අපි ගල් වලින් මේ පෝච්චිය සරස ගන්න ඕනේ. මේ විදිහකට කොලයක් යට වෙන්න පස් මාධ්‍ය එකතු කරන්න එපා. මොකද කොලේ එතනින් කුණු වෙන්න ගන්නවා. එතකොට මේ ප්ලාන්ට් එකෙන් ලස්සනක් ගේනවට වඩා අවලස්සනක් තමයි ගේන්නේ. ඉතින් මේ විදිහට මම ඊට කලින් භාවිතා කරපු සුදු තිරිවාන ගල් වලින් ඒ වටේට ඒක ලස්සන කරගන්නවා. අපිට මේ ගල් උනත් අවට පරිසරයෙන් හොයාගන්න පුළුවන් කිසිම දෙයකට වියදමක් කරන්න ඕනේ නැහැ. ඉතින් අපි මේ විදිහටම වැල් කොහිල පැලෙත් හිටව ගන්නවා. මම ඒක නම් පෝච්චි එකේ හිටව ගන්නෙ. මොකද මං හාපුංචගේ හිටව ගන්න ඉන්නේ මනී ප්ලාන්ට් එකක්. මට හිතුණා ඒකට එයාට මනී ප්ලාන්ට් එකක් හරියයි කියලා. මම මේ මනී ප්ලාන්ට් එකයි මේ පැල ටික ඔක්කොම එකතු කරගෙන කුස්සිය ඉන්ඩෝර් ප්ලාන්ට් වලින් සරස ගන්න විදිය ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එන්නම්. ඉතින් මම මේ පැලේ ලස්සන කරගන්න ඇලෙන් දැන් අරන් ආපු ගල් ටික තමයි භාවිතා කරන්නේ. ඉතින් යාළුවනේ මතක් කරනවා subscribe කරලා නැති යාළුවෝ හැමෝම channel එක subscribe කරලා එකතු වෙන්න කියලා. ඉස්සරහට දාන වීඩියෝස් බලන්න bell icon එක click කරලා notification on කරගන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඉතින් හාපුංචයි කාසි කැටේටත් ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදිහට සකස් කරන්න මම පස් මාධ්‍ය එකතු කරා. කාසි ගන්න කපපු සිදුරම ඒ විදිහටම මම තියාගත්තා. මොකද එයාගේ පෙනුමට බලපෑමක් නොවන විදිහට. මම හාපුංචට ඉන්ඩෝර් ප්ලාන්ට් එක විදිහට භාවිතා කරන්නේ මනී ප්ලාන්ට් එක. මම දිග මනී ප්ලාන්ට් එක තමයි භාවිතා කරන්නේ. වැල දිගට ගත්තේ. වැලේ මුල් ටිකෙන් කොළ 4ක් විතර ඉවත් කරා. මොකද පස් වලට යට එන ටිකේ කොළ ටික කුණු වෙන හින්දා ඉවත් කරපු වැල් ටික මම පස් මාධ්‍ය අඩුවෙන් ගත්තේ. මොකද මුදුනට වෙනකම් පස් පිරෙව්වේ නෑ. වැල ඇතුල් කරලා ඊට පස්සේ තමයි ඉතුරු පස් ටික පිරෙව්වේ. ඉතින් ඔයාලත් හිටවල බලන්න මේ වගේ සෙල්ලම් බඩු වල එහෙම හරිම ලස්සනයි. පොඩි කියුට් පෙනුමක් තියෙන්නේ. ඉතින් මේ ලස්සන චූටි පැලෙත් මම ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදිහට හිටවන්න යන්නේ. ඉතින් යාළුවනේ බලන්නකො ඇලෙන් ගෙනාවු චූටි ගල් වලින් මේ චූටි පැලේ සැරසුවම හරිය ලස්සනයි. ඒක අමුතුම ලස්සනක් එන්නේ. බොන්සයි පෙනුමක් තියෙන්නේ. ඉතින් ඔයාලට ඉස්සරහට මම බොන්සයි පැලයක් හදාගන්න හැටිත් කියලා දෙන්නම්. ඉතින් අක්කපාන පැලෙත් මම මේ විදිහට සාමාන්‍ය ගාණක් පස් මිශ්‍රණය පුරවගෙන පෝච්චියට ගල් වලින් සරසගත්තා. ඉතින් අපි මේ විදිහට හිටව ගන්න මෙම ලස්සන ඉන්ඩෝර් ප්ලාන්ට් ෆ්‍රෙෂ්ව තියාගන්න ඕන නම් සති දෙකකට සැරයක්වත් දවස් දෙකක් එළියෙන් තියලා හිරු එළිය පෝර වතුර යන සියලු දේ මේ පැලවලට ලබා දෙන්න ඕන. අපිට මේ විදිහටම දීර්ඝ කාලීනව නිවස තුළට ඉන්ඩෝර් ප්ලාන්ට් වලින් ලබා ගන්න පුළුවන් සියලුම වාසි ලබා ගන්න පුළුවන්. ඔක්සිජන් ප්‍රමාණය උනත් නිවස තුළ රඳා පවත්වා ගන්න මේ ගහට අවශ්‍ය පෝෂණය ඊට කලින් අපි ගහට ලබා දිය යුතුයි. ඉතින් යාළුවනේ මේ වගේ ඉන්ඩෝර් ප්ලාන්ට් වලින් ලස්සන නිවසක් ඔයාලටත් ඇති කියලා මම හිතනවා. ඉතින් මේ පැල වලින් ඊළඟට මගේ කිචන් එක ලස්සන වෙන හැටි ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්.